Hello guys, welcome back to our YouTube channel. Hey Shan. ඔෂි කොහොමද අපේ යාළුවන්ට ඔයගොල්ලෝ හොඳින් නේද? ඉතින් ඔන්න ටික දවසකට පස්සේ vlog එකක් අරගෙන එන්න තමයි හැදුවේ. ඉතින් vlogs අරගෙන ආපු නැති හේතුව තමයි ඉතින් අපේ ඔව් මෙයා දැන් සුදු පුතා අපේ චුට්ටක් ලොකුයි. ඉතින් ඔන්න එයාගේ චණ්ඩිකන් දැන් චුට්ට වැඩි වෙනවා. ඉතින් අපි එළියට ගියා ඇවිදින්න. නමුත් vlog එකක් කරන්න තරම් ඉතින් ඇත්තටම ටයිම් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඔන්න අපි ඉන්නේ රාම්නිකු වල්චාවල. ඉතින් අපි වැඩ කරන shopping city එකේ mall එකේ පොඩි කානිවල් එකක් තියෙනවා. ඔව් කානිවල් එකක් තියෙනවා. මියුසිකල් ෂෝ එකකුත් තියෙනවා. ඉතින් අපි චුට්ටක් බැලුවේ එළියට ගිහිල්ලා චුට්ටක් බබත් එක්ක පොඩ්ඩක් ඉතින් කානිවල් එක චුට්ටක් බලන්නේ ලයිට් එහෙම දාලා දැන් එයාට හොඳට චුට්ටක් තේරෙනවනේ. ඉතින් ආසයිනේ බලන්න චුට්ට බබා. හැබැයි මෙයාට සෙල්ලම් කරන්න නම් බෑ. ඔව් ඉතින් ඒගොල්ලන්ගේ අයිටම්ස් මොකුත් නැහැ සෙල්ලම් කරන්න ඒවා. ඉතින් අපි බැලුවේ චුට්ටක් ගිහිල්ලා ලයිට්ස් චුට්ටක් බබාට පෙන්නලා ඉතින් තියෙන ගේම්ස් එහෙම බලලා චුට්ටක් එළියට ගිහිල්ලා එන්න. ඉතින් අපි හිතුවා අපේ යාළුවන්වත් එක්කගෙන යනවා කියලා. එහෙනම් ඕගොල්ලොත් එන්න අපිත් එක්ක ගිහින් බලමු කානිවල් එක කොහොමද කියලා. let's go. Buna. Buna. Satu puta. Look at this, Dali. Kemi. Satu puta. Hello. Buna. Ci. Buna Ziva. Satu puta. එයා යන්න ඕනේ කාර් ෂීට් එකේ. ඔව් දැන් අපි දැන් පිටිපස්සට යන්න තමයි හදන්නේ. මේ ඉස්සරහා යන්න දෙන්නේ නැහැ. බබලත් එක්ක යන්න දෙන්නේ නැහැ. පොලිසිය චෙක් කරනවා දැක්කොත්. ඉතින් එහෙනම් අපි පිටිපස්සට යනවා අපි දෙන්න. පා. කිවි. මයිකේ සුදු පුතා. සුදු පුතා. apa? Buna, Sudu puta. Ini ya kashit එකේ මේක තමයි යා බෝම් එකේ යන්නේ. මේ පුතු. Sudu puta, මේ අපි Sudu puta show එකට යනවා. මෙහෙම තමයි යන්නේ. නැත්තම් බබාලා ඉස්සරහ තියාගෙන යන්න දෙන්නේ නැහැ. මෙහි පොලිසිය දැක්කොත් ඉතින් මම තියාගෙන යනවා. පිටිපස්සෙත් ඩොක්කු එහෙම තියාගෙන යනවා. ඉතින් මේ කටි කියන්නේ නැහැ. ඉතින් කාර් ෂීට් එකේ තියන්න කියලා තමයි මෙහි පොලිසිය චෙක් කරොත් එහෙම දඩ දෙනවා. එහෙම කියලා තමයි කියන්නේ. ඉතින් යා ඔක තමයි යන්නේ යක් ෂීට් එක. හැබැයි එතනින් එහාට ඔයාගේ ටික කියනවා ආයිති හරි ලස්සනයි. අතර ඔයා වගේ කෙනෙක් ඇත්තටම ලංකාවේ ගායකයෙක් වෙන්න ඕනමයි. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. එනවනේ දෙපැත්තේ වාහන. ඔව් වාහන ගොඩක් තියෙනවා මේ. රැය වෙන්න තමයි කට්ටිය ඉන්නේ. ඔව් ගොඩක් මෙහි සාමාන්‍යයෙන් කළුවර වැටෙන්නේ 9:45ට ඒ වගේ තමයි. එතන පොඩි ළමයින්ගේ එකක් තියෙනවා. ඒක? ඔව්. මේ කරගෙන Sudu puta. Tude manika. Munada ni tiyenne. දැන් ඔන්න අපි වාහනේ පාක් කරන්න තමයි හදන්නේ. ඉතින් කාර් පාක් එකේ ඉඳ තියෙන තැනකින් බලලා ප්‍රවීන් කාර් එක පාක් කරලා තමයි අපිට කානිවල් එකට ඇතුල් වෙන්න වෙන්නේ. පිස්සු හැදෙනවා සුපිරියත් තනිකර මාරු ගේම්ස් ගොඩක් තිබ්බා.
හරිම ලස්සනයි ලයිට්ස් දැම්මහම ඔය නම් සාමාන්‍යයෙන් 7ට විතර. ඉතින් කලුවර වැටලා නැහැ ගොඩක්. 9:45 විතර වෙනවා කලුවර වැටෙන්න. බලන්නකෝ එකේ ගේම්ස් ගොඩක් තියෙනවා. ලයිට්ස් දැම්මම හරිම ලස්සනයි. කැරකෙන කදුරුවන්චිලාවේ යුරෝප් රටවල් සෙට් එකේ කොඩි තමයි දාලා තියෙන්නේ. ඉතින් අතන තියෙන චූටි බබල්ට ජම්ප් කරන්න හරිම ආසයි ඒගොල්ලෝ. ඉතින් අම්මලා තාත්තලාගේ සපෝට් එකෙන් තමයි බබල්ට ජම්ප් කරන්න දෙන්නේ. හරිම සේෆ්ටි බය වෙන දෙයක් නැහැ. සුදු බලස් පුංචිකුත් හිටියා. ඒගොල්ලෝ දැක්කද? ඉතින් පොඩි බබාලටත් ගේම්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපේ පැන්සට නම් යන්න බෑනේ. හරි ආසාවෙන් බලනවා ලයිට්ස් එහෙම. ගොගොෂ් කරන්න අමතක කළෙත් නැහැ. ඉතින් එක එක ඩෙකෝස් දාලා ටොපින්ග්ස් දාලා ඉතින් හරිම රසයි. මම නිව්ටලා එකක් ගත්තේ. මාස්මිලෝස් එහෙම ඇඩ් කරලා ටොපින්ග්ස් දාලා එහෙම. ඉතින් ඒන්ටි හරිම රසට හදලා දුන්නා. මාරම සුපිරි සෙට් එකකට තමයි යන්න තියෙන්නේ. ඉතින් හරිම බයයි ඒකේ උඩට යනකොට බලන්නකෝ ඔයගොල්ලෝ. මම ගත්තේ පුච්චක බඩි රිංගු එක. ප්‍රවීන් ගත්තේ තඹපු බඩි රිංගු එක. ඉතින් ඒකට හොඳට ලුණු දාලා හරිම රසයි. උණුවෙන් තමයි අංකල් දුන්නේ අපිට. ඉතින් බඩි රිංගු එකක් කන්න අමතක කරෙත් නෑ. ඉතින් අපි ලංකාවේ හිටියත් කොයි හරි කානිවල් එකක් ෆෙස්ටිවල් එකක් බලන්න ගියාම ඉතින් බඩි රිංගු කනවනේ. ඉතින් මතක් වුණා ඒවල ඉතින් ලංකාවත් නේද? මේ ගේම් එකත් මරු හරිද? ඒකේ වතුර පාවෙන තාරාව ඒකේ බකට්ස් වල කලර්ස් අනුව දාන්න තියෙන්නේ. ඒ පොඩි ක්ලිප් එකක් තියෙනවා. ඒකෙන් තමයි ගන්න තියෙන්නේ. ඉතින් ඒකේ මාක්ස් වලට තමයි ඔතනින් සෙල්ලම් බොඩක් අපිට තෝරගන්න තියෙන්නේ. ඉතින් ඔය ෆුඩ් කෝර්නර් එකට ගිහිල්ලා කෑම අරගෙන කන ගමන් අපේ පැංචා දෝයි ඉතින් එතනින් අපි රොටි ගත්තා, සොසේජස් ගත්තා. පේනව නේද ප්‍රවීන් කකා ඉස්සරහට ගියා හරිද? අපේ පැංචා ඕක දිහා හරි ආසාවෙන් බලාගෙන හිටියා. චූටි වැඩිනේ. ඉතින් ඕකත් ඇවිල්ලා බබාලට චූටි පූල් එකක්. ඉතින් ඔතන සයිඩ් එක වෙන් වෙලා තිබි චූටි බබාලට සාමාන්‍යයෙන් අවුරුදු 1.5-2කට වගේ වැඩි කටයක තමයි ওই සයිඩ් එක තිබ්බේ. ඉතින් ඕගලන්ට ඇහුණද දන්නේ නැහැ කානිවල් එකේ සද්දෙට ප්‍රවීන් කිව්වේ අපි යන්න හදන්නේ කියලා. ඉතින් මේ පාරේ සමර් සීසන් එක ටිකක් සීතලයි පැංචත් ඉන්න නිසා අපි ගොඩාක් රෑ වෙනකන් හිටියේ නෑ. අපි දැන් යන්න හදන්නේ. ඔයගොල්ලන්ට පේනවත් දන්නේ අපි
ඔය චුට්ටක් කළුවරයි. පොඩි එක්කෙනා නිදි ඔව් එයාට හොඳටම නිින්ද ගිහිල්ලා අපි යනවා. අපි දැන් ඉක්මනට යනවා සීතලයි. සමයක වුණාට මේ අනේ මම දැන් මේ පාර සීසන් එක ටිකක් සීතලයි. විශේෂයෙන්ම 20 ඒ වගේ තමයි යන්නේ. ඒ නිසා දැන් බබත් ඉන්න නිසා අපි යනවා. ඉතින් මේ විදිහට තමයි කාර්යය